අයිබෝන් අද YouTube එකට ඔන්න අදත් සුපුරුදු විදියටම ඔයගොල්ලන්ව බොහෝම ආදරේ අපි පිළිගන්නවා. හරි. දැන් ඉතින් සාමාන්‍යයෙන් අපි හැමදාමත් කියලා දෙයක් තමයි ස්වභාවික දේවල්. අපේ ආහාර වේලට එතෙන්දී අපේ පෝෂණයට වගේම උපලාවන්‍ය කටයුතු වලට යොදාගත්තොත් අපිට හානියක් නොවි අපිට ලස්සන වෙන්න පුළුවන්, නිරෝගීමත්ව ඉන්න පුළුවන්. එතන තියෙන විශේෂත්වය තමයි මේ අපේ හැම හිසකේ ස්නේපල මේ ඔක්කොම ස්වභාවිකයි. ඉතින් එතකොට ස්වභාවික දෙයට ස්වභාවික දෙයක් ඇප්ලයි කරොත් අපිව ලස්සන වෙනවා. ඒ වගේම ඒක නිරෝගීමත්ව සිදු වෙනවා. ඉතින් අතුරුදු විදියටම ඔයගොල්ලන්ව නිරෝගීමත්ව ලස්සන කරන්න. ඉතින් විශේෂයෙන්ම දැන් මම මේ කාලේ වැඩිපුර දැන් මම ප්‍රෙග්නන්ට් නිසා වැඩිපුර මං ආලේපන වර්ග වුණත් කෘත්‍රිම දේවල් වලට වැඩිපුර යන්නේ නැතුව ස්වභාවික දේවල් වලින්ම ලස්සන වෙන්න හිතනවා. හැබැයි එහෙමයි කියලා මම මොකුත්ම නොකර ඉන්නෙත් නැහැ. මොකද අපි හැමදාම ලස්සනට ඉන්න ඕනේ, නිරෝගීමත්ව ඉන්න ඕනේ. ඉතින් ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මගේ සුපුරුදු වැඩ කටයුතු තියෙනවා. ඉතින් මේ හැම දෙයකම මේ රංගපාන ටීවී යන්නේ එහෙම ඕනේ නැහැ. ස්වභාවික විදියට අපි හැමෝම ලස්සනට ඉන්න ඕනේ. රැකියාවට යනවා වෙන්න පුළුවන්, ගෘහිණියක් වෙන්න පුළුවන්, ගෙදර ඉන්න කෙනෙක් හැමෝම සම ලස්සනට නිරෝගීමත් තියාගෙන ඉන්න තමයි වැදගත්ම දේ. හරි. මම අද හදන්නේ ඔයගොල්ලන්ව ලස්සනට තියන්න පුළුවන් පැක් එකක්. මේ පැක් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ගේ ඕනෑම සමකට මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය සමක්ද, වියලි සමක්ද, එහෙම නැත්නම් තෙල් සහිත සමක්ද ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි ඉක්මනටම කියන්නම් මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මට අවශ්‍ය වෙනවා යෝගට් ටිකක්. ඉතින් මම කලින්ම මේ යෝගට් එකට සැෆ්‍රන් ලේනු කටක් විතර එකතු කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අර සැෆ්‍රන් දැම්ම කියලා ස්වභාවික මේ හොඳ සැෆ්‍රන් තමයි මම පාවිච්චි කළේ. අපි ළඟ තියෙන ඉරාන් සැෆ්‍රන්. ඉතින් එතන තියෙන විශේෂත්වය තමයි අර මේ දාපු ගමන්ම අර අමුතු කහ පැහැයක් එන්නේ නැහැ. අර අමුතු ඩයි එකක් දැම්මගේ. ඒක තමයි ස්වභාවික මේ රතු පාට කොටස ස්වභාවිකවම වැඩිපුර තියෙන හොඳ සැෆ්‍රන් වල ලක්ෂණ. ඉතින් ඒ අතර මතක් කරනවා සැෆ්‍රන් අවශ්‍ය කෙනෙක් වෙන කතා කරන්න පුළුවන්. ඕගොල්ලෝ ළඟ හොඳ සැෆ්‍රන් එකක් තියෙනවා. ඒක මේකට යූස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම කෙසල් ගෙඩියක්. ඉතින් මම හැමදාම ගෙදර තියෙන දේවල් නේ පාවිච්චි කරන්නේ. ඒ වගේම තියෙනවා කඩල පිටි ටිකක්. ඒ වගේම මම මීපෙනි පාවිච්චි කරන මේ ආයුර්වේද මීපෙනි දැන් ඔයගොල්ලෝ පේන ඇති පහුගිය වීඩියෝස් වල මේ මීපෙනි පොතේ මේ හැටි විතර තිබුණා. හැබැයි ඉතින් ට්‍රීට්මන්ට් වලට එහෙම නැත්නම් කැම්බීම් වලට මේ හොඳ මීපෙනි මම එකතු කරපු නිසා මෙතෙන්දී මට විතරක් නෙවෙයි අනුරට විතරක් නෙවෙයි බබා කැම්බීම් වලටත් මම පැන් රස විදියට එකතු කරන්නේ මීපෙනි. ඉතින් ඒ නිසා මේක ඉක්මනට ඉවරලා තියෙන ඉක්මනට තව අලුත් බෝතලයක් ගේනවනේ මෙතෙන්ට. හරි. එහෙනම් අපි හදමු. මං කෙසල් ගෙඩියෙන් පටන් ගන්නවා. ඉතින් මම මේක මේ දැන් මූණට දාන පැක් එකක් නේ. ඉතින් මෙතෙන්දි මම අවශ්‍ය ප්‍රමාණය ගන්න. ඉතින් මට මේ කෙසල් ගෙඩියෙන් භාගයක විතර ප්‍රමාණවත්. ඉතින් මුලින්ම මේ කෙසල් ගෙඩිය මම හොඳට මෙතෙන්දි හොඳට ඉදුණු කෙසල් ගෙඩියක් ගන්න. ඉතින් හොඳට මෙන්න මේ විදිහට ගෑරුවක් කරන් පොඩි කර ගන්න තමයි තියෙන්නේ. හරි. දැන් ඔන්න කෙසල් ගෙඩිය මම හොඳට චොප් කරගෙන තියෙනවා. දැන් මම මේ අතර වාරේ මතක් කරනවා දැන් ඕනම සමකට කියලා කිව්වට පස්සේ මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නක් මේ මැචුවර් ස්කින් එකත් එක්ක එහෙමත් නැත්නම් අවුවේ ගොඩක් යනවා නම් තමන්ගේ රැකියාව අනුව පිග්මන්ටේෂන් තියෙනවා. ඉතින් පිග්මන්ටේෂන් තියෙන අයට මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම මේකට ඔන්න කඩල පිටි ටිකක් එකතු කර ගන්න. මෙතන තියෙනවා මේ සැහැඳි දෙකක විතර ප්‍රමාණයක්. දැන් මම මේක මේ මූණට අවශ්‍ය ප්‍රමාණය දැන් මේ මම හදාගන්නේ මේ පැක් එක. දැන් ඔයගොල්ලන්ට මේක මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මොයිස්චර් එක හොඳට අපේ සමත් ලබා දෙනවා. ඉතින් විශේෂයෙන් දැන් මම නම් දැන් මගේ ප්‍රෙග්නන්සි කාලේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රෙග්නන්ට් වෙච්ච අපේ අම්මලා අපේ ස්කින් එක ටිකක් වැඩිපුර ඩ්‍රයි වෙනවා. ඉතින් මේ ඩ්‍රයි ගතිය අඩු කරන්න තමයි මම මේ පැක් එක විශේෂයෙන් පාවිච්චි කරන්නේ. ඕන මම යෝගටුයි සැෆ්‍රනුත් එකතු කර ගන්නවා. පැක් එක හොඳට මික්ස් කරගන්න තියෙන්නේ ගොඩාක් තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට මම මේක ඉන්ග්‍රීඩියන්ට් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඔයගොල්ලන්ට යෝගට් එකට යන්නේ නැතුව ඔයගොල්ලන්ට පුළුවන් මේකට රෝස වතුර ටිකක් මික්ස් කරගන්න. මොකද දැන් යෝගට් එකෙත් මේ දේ යම් පමණක් තියෙන නිසා තෙල් ගතිය වැඩි කරගන්න නැතුව අපිට පුළුවන් මේකට රෝස වතුර ටිකක් එකතු කරගන්න. ඉතින් සමානව මේක එහෙට මෙහෙට බැලන්ස් කරගන්න තියෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය සමතුලිත තමයි පෝෂණය ලබා දෙන ගමන් අර පිග්මන්ටේෂන් එහෙම නැත්නම් කළු පැහැදිලා අප ඔන්න ඔයගේ සමේ මේ වෙනකොට ගැටලුවක් තියෙනවා නම් ඒ දුර්වර්ණ වූ තැන් නැති කරලා බ්‍රයිට්නින් ලයිට්නින් නිරෝගීමත් හොඳ තෙතමනය සහිත සමක් ලබා දෙන එක. හරි. දැන් මම මේකට මීපැණිත් එකතු කරගන්නවා. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල ගුණ මම වෙනම ඔයගොල්ලන්ට කියන්නේ. ඒක තේ හැන්දක් විතර ප්‍රමාණයක් එකතු කරගන්න. මොකද අපි හැමදාමත් අපි මේවා හදනකොට කියනවා. ඉතින් ඒ ගුණ ගැන ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. මේවා මොනකටද යූස් කරන්නේ? අපේ සමට කොච්චර හොඳ දේවල් රසක් මේවයි ලැබෙනවද කියලා. ඉතින් ඒ නිසා ඔන්න ටක් ගාලා ඉක්මනටම ගෙදර තියෙන දේවල් නේ කුස්සියේ වැඩ කරන ගමන් උයල පිහලි අහවර වෙලා අතපය හොදගෙන ටක් ගාලා මේ පැක්කේ මොන දාගන්න.
කට්ටිය එකතු වෙලා කන්න බොන්න එනකම් මේක දාගෙන ඉඳලා ඔයගොල්ලන්ට ඉවත් කරන්න පුළුවන්. ඉතින් හැමදාම ලස්සන වෙන දේවල් තමයි අපි කියන්නේ. ඕන තියෙනවා මගේ පැක් එක. ඉතින් මේ පැක් එක දැන් මම මූණට මේ කිව්වේ මූණට හොඳට පිරිසුදු කරගත්ත මූණට ෆේස් වොෂ් එකක් දාලා ඒ වතුර ටික හොදපු වතුර ටික ඉවත් කරලා ඊට පස්සේ දැන් ඔන්න මම එහෙම කියපු නිසා ෆේස් වොෂ් එක මම පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් දෙන්න අපේ සැෆ්‍රන් ෆේස් වොෂ් එක ශ්වේතා ෆේස් වොෂ් එක ඒ වගේම ඒකට පස්සේ ඒ වතුර ටික හොඳට පිසදාමන ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ටෝන් එකක් පාවිච්චි කරන්න ටෝන් එක මම හැමදාම කියන පිසදාන්න යන්න මේ පවනේ වේලෙන්න අරින්න ඒක වේලුවාට පස්සේ මේ පැක් එක දාන්න පුළුවන් මේ පැක් එක දාලා විනාඩි 20ක් විතර ඔයගොල්ලන්ට තේරෙනවා පොඩ්ඩක් නිකන් තද ගතියක් මේක වතුර ගතියක් හැමට උරාගෙන ටිකක් තද ගතියක් දැනෙනවා විනාඩි 20ක් විතර දානවා මේක හොදලා අරින්න පුළුවන් එහෙමනම් ආයෙත් එක්කම කියව දැන් මම කියව නවපා ගැනීම තැන් විශේෂයෙන්ම දැන් කිහිලියාවට බෙල්ලවට එහෙම නැත්නම් ඔයගලන්ට දණහිසවල වැලමිටවල අර අවපහ ගැන්න තියෙනවා සමේ අනිත් තැන් වලට වඩා ටිකක් වර්ණය තද වර්ණයක් තියෙනවා නම් ඔන්න ඒ අයට මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් පාවිච්චි කරලා බලලා අපිට ප්‍රතිඵල කියන්නේ විශේෂයෙන්ම දැන් කකුල් වල මූණයි කකුලයි ගත්තට පස්සේ සමහර අයගේ ඩ්‍රයි ගතිය වැඩි ඉතින් ඔන්න ඒ ඩ්‍රයි ගතිය අඩු කරගන්නත් මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් ඔන්න මේකත් පාවිච්චි කරලා බලලා සුපුරුදු විදියටම අපිට ප්‍රතිඵල කියන්න අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්